පෘථිවියේ පෙනහැල්ල විදියට හඳුන්වන ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වෙන ඇමර්සන් වනාන්තරය ගැන ඔබ ඕන තරම් අහලා ඇති. මේ හරිත වනාන්තරයේ මිනිස් ඇසට නොපෙනී සැඟවුණු අභිරහස් බොහොමයක් තියෙනවා. විද්‍යාඥයන් පවා පුදුම කරපු අදටත් විසඳ ගන්න බැරි වුණ ඇමර්සන් වනාන්තරයේ අඳුරු රහස් පහක් ගැන අද ACL Science and World තුලින් අරන් එන පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. දැන් අපි කතා කරන්න යන්නේ තාපාංක නදිය කියලා හඳුන්වන අපේ ලැයිස්තුවේ පළවෙනි රහස වෙන රත් වෙලා උතුරන ගංගාව ගැන. ඇමර්සන් වනාන්තරයේ ගැඹුරින්ම පීඩලා තියෙන මේ ගඟේ වතුර කොච්චර රත් වෙනවද කියනවා නම් ඒකට වැටෙන ඕනම සතෙක් ක්ෂණයෙන් තම්බලා දාන්න මේ ජලයට පුළුවන්. මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 90ටත් වඩා වැඩි. සාමාන්‍යයෙන් මේ වගේ උණු ජල උල්පත් පීඩන්නේ සක්‍රීය ගිනිකඳු වසල වුණත් පුදුමයකට වගේ මේ ගංගා වසල කිසිම ගිනිකඳක් පීඩලා නැහැ. ළඟම තියෙන ගිනිකඳ පීඩලා තියෙන්නේ කිලෝමීටර 700ක් විතර ඈතින්. කිසිම ගිනිකන්දක් නැතුව මේ ගංගාවේ ජලය මෙතරම් උතුරන්නේ කොහොමද කියලා අදටත් විද්‍යාඥයන්ට හොයාගන්න බැරිලා තියෙනවා. අංක 2 සැඟවුණු පැරණි නගර. ඇමර්සන් වනාන්තරය කියන්නේ මිනිස් පයට පැගුණේ නැති නුහුරු කැලයක් කියලායි ගොඩක් අය කියන්නේ. හැබැයි මෑත කාලයකදී ලයිඩාර් කියන නවීන ලේසර් තාක්ෂණය පාවිච්චි කරලා විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් පුදුම සාගත දෙයක් හම්බෙලා තියෙනවා. මේ ඝන වනාන්තරයට යටින් වසර දහස් ගණනකට කලින් ජීවත් වුණ මිනිසුන්ගේ දෙවැන්ත නගර, මහා මාර්ග, ආරක්ෂක බේම් වගේම පිරමීඩ වැනි ගොඩනැගිලි සැඟවිලා තියෙනවා කියලා මොවුන් සොයාගෙන තියෙනවා. වනාන්තරයට බිලිවුණු දියුණු ශිෂ්ටාචාර වලට මොකද වුනේ කියන එක අදටත් විසඳ ගන්න බැරිලා තියෙනවා. අංක 3 අභිරහස් භූගෝලීය සලකුණු. ඇමර්සන් වනාන්තරයේ ගස් කපා ඉවත් කරන ලද සමහර ප්‍රදේශවල ආසයේ ඉඳන් බලද්දී හිතා ගන්නට නොහැකි දෙයක් දැක් ගන්න පුළුවන්. පොළොව මත ඉතාමත් නිවැරදි ජ්‍යාමිතික හැඩතල වලට අනුව සාදා තිබුණු දෙවැන්ත අගල් සහ බෙම් මගින් රවුම් කොටු සහ ත්‍රිකෝණ හැඩ සලකුණු පේන්න තිබෙනවා. මීට අවුරුදු 2000කට පමණ පෙර ජීවත් වුණු මිනිසුන් මේවා නිර්මාණය කළාද යන්න ලොකු විවාදයකට ලක් වුණා. ඇතැමුන් කියන්නේ මේවා ආගමික වත්පිළිවෙත් සඳහා ඉදිකර බවයි. අංක 4 උදෙකලා ගෝත්‍ර සහ නොදන්න සතුන්. ඇමර්සන් වනයේ තවත් බියකරු පැත්තක් තමයි බාහිර ලෝකයේ ගැන නොදන්න ගෝත්‍රිකයින්. ඔවුන් තමන්ගේ සීමාවට එන ඕනෑම කෙනෙක්ට විශේෂීතල වලින් පාර දෙනවා. ඔවුන් ජීවත් වෙන ප්‍රදේශවලට ඇතුළු වෙන එක නීතියෙන් පවා තහනම්. ඒ වගේම විද්‍යාව විසින් තවමත් නම් කර නැති විශේෂයිත සාග සතුන් බොහොමයක් මේ අඳුරු කැලෑව තුළ ජීවත් වෙනවා. අංක 5 අතුරු දහන් වන ඇමර්සන් භූගත ගංගාව. ඇමර්සන් වනයේ මතු පිටින් ගලා යන ඇමර්සන් ගංගාව ගැන හැමෝම දන්නවා. හැබැයි 2011 වසරේ විද්‍යාඥයන් හොයාගත්ත මේ ගංගාව යටින් පොළොව ඇතුලේ තවත් විශාල භූගත ගංගාවක් ගලා යනවා කියලා. ඒකට කියන්නේ හම්සා රිවර් කියලා. මේ ගඟ පොළොව මට්ටමේ ඉඳන් කිලෝමීටර් 4ක් පමණ ගැඹුරින් ගලා යනවා. මේ ගඟ ඇමර්සන් නදියට වඩා පළලින් වැඩි කියලා සඳහන් වෙනවා. මේ දියදහරේ අභිරහස තවමත් විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. සෝබා දහමේ මේ වගේ විශ්මිත දේවල් මිනිසා විසින් තාමත් ගවේෂණය කරලා ඉවර නැහැ. ඉතින් ඇමර්සන් වනයේ සැඟවුණු රහස් ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ලෝකයේ මෙවැනි විශ්මිත දේවල් විද්‍යාත්මක තොරතුරු දැනගන්න අදම අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.